දවසක් යාළුවෝ ඔයාලට ඔන්න ඔයාටත් මටත් දවස සුබ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙන්න මේ වගේ දේශීය එන්තූරියන් ටිකක් අදත් ආපහු පෙන්වන්න හදනවා. මගේ YouTube channel එකෙන් ඔයාලට යමක් ඉගෙන ගන්න ඕනේ නම් අන්න ඒකයි මගේ එකම බලාපොරොත්තු. ඔයාලටත් යමක් ඉගෙනගෙන මටත් දෙයක් කරගන්න මාත් උත්සාහ කරන්නේ. එහෙනම් යාළුවනේ මේ මල් කුඩා වෙලා තියෙන හේතුව දන්නවද ඔයගොල්ලෝ? මේ මල් පොඩිවට හැදිලා තියෙන දේශීය එන්තූරියන් වල මේ ගස් මං ඔක්කොම කට් කරලා පැලබෝ කරගත්ත නිසා. ඒකට මේවා දැන් අලුත්ද පුංචිවට හැදිලා තියෙන්නේ. පේනවනේ නේද? මේවා ඇවිල්ලා කොළ දෙකයි මලයි වගේ තියෙන්නේ. දැන් ඒ නිසා මේ මල් කුඩා වෙලා තියෙනවා. මේ බලන්නකො කෙමියයි මලයි දෙකම එකපාරට ලස්සන අර මේ කැෂිනෝවා වගේ. ඉතින් ඔයාලට මම යමක් මේ හරහා කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. මගේ YouTube channel එකෙන් ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් අන්න ඒක තමයි මාත් වටිනාකමක් ඇතුව කරන්නේ. එහෙනම් යාළුවනි බලන්නකො මොනවද මම පෙන්වන්න යන්නේ කියලා. මෙන්න මේ ටිකත් අරගෙන ආවේ ඔයාලට පෙන්වන්න. මෙන්න මේ වගේ කුඩා අපි දේශීය එන්තූරියන් පැල තියෙනවනේ. දේශීය එන්තූරියන් පැල ගස් පැල නෙමෙයි ගස් කට් කරන්න ඕනේ. කට් කරලා කුඩා කුඩා පැල ටිකක් බෝ කරගෙන අපි මේ පැල වලින් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න මටත් මුදලක් වෙන විදිහට. මේවා දේශීය එන්තූරියන් ලොකු ගණන් වලට දෙන්න උත්සාහ කරන්න එපා යාළුවනි. මෙන්න මේකක් රුපියල් 150කට වගේ දෙන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පේනවද? මෙන්න මේ වගේ පැලයක් රුපියල් 150කට වගේ දෙන්න පුළුවන් නම් ඔයත් ගොඩ මාත් ගොඩ. පේනවද මේ වගේ පැලයක් රුපියල් 100කට පේනව නේද? ඉතින් ඔයත් ගොඩ යන්න මාත් ගොඩ යන්න ක්‍රමයක් තමයි මේ දේශීය එන්තූරියන් ඉතාමත් අධික මිලකට අපිට විකුණන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඉතාමත් සාධාරණ මිලකට මේවා විකුණ ගන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට වටිනවා. පේනවද? මෙන්න මේ පැලියක් රුපියල් 100ක් වගේ මුදලකට මේකක් රුපියල් 150කට වගේ. ඒ කියන්නේ 150 ගොඩවල් ටිකකුත් තියෙනවා මෙතන. 100 ගොඩවල් ටිකකුත් තියෙනවා. නේද? ඔයාලට මම කියන දේ තේරෙනවනේ. මම තව ඔයාලට දේශීය පැල ටිකකුත් පෙන්නන්නම්කෝ. මේ වගේ පැලයක් රුපියල් 100කට. ඒ කියන්නේ ඇත්තටම යාළුවනේ මේ වගේ චූටි පැලයක් අරගෙන ඕගොල්ලන්ට විකුණ ගන්න පුළුවන්. දේශීය එන්තූරිය ගහ විසිකන්න එපා. බැංකොක් එන්තූරියන් හදනවා කියලා දේශීය එන්තූරියන් ටික විසිකලා දැම්මොත් අපි පෙරදී ඔයත් පෙරදිනවා නේද? ඒ හින්දා මෙන්න මේ විදියට චූටි දේවල් ටිකක් එකතු කරගන්න බලන්න ඕගොල්ලන්ට. දැන් මේක රුපියල් 150 ගානේ 3යි 6යි 7යි 8ක් තියෙනවා. 8 රුපියල් 100 ගානේ දුන්නා කියනකොට රුපියල් 800ක් හම්බෙනවනේ. ඉතින් ඒ හින්දා නිකන් තියෙන දේශීය එන්තූරියන් ගහ කට් කරලා ඒකෙන් ලස්සනම ගස් විතරක් හැබැයි. මොකද මිනිස්සුෙකුට අපි දෙන දේ සාධාරණ වෙන්න ඕනේනේ. ඒ නිසා ලස්සනම ගස් කට් කරලා මෙන්න මේ විදිහට පැලබෝ කරගෙන පුංචි පැල ටිකක් හදාගන්න. එතකොට ඒ පැල ඕගොල්ලොන්ට පොඩි මුදලකට විකුණන්න පුළුවන්. එතකොට මම ඔයාලට තව දෙයක් පෙන්නන්න. පොල් කටු වලත් හදලා තියෙනවා ටික. මම මේකෙන් පෙන්නන්න හදන්නේ මොනවද දන්නවද? මෙන්න මේ වගේ ලොකු ගස් තියෙනවා රුපියල් 200ෙන් දෙන්න පුළුවන් ගස් පේනවද? මේ ඇවිල්ලා අර වගේ ලස්සන දේශීය එන්තූරියන්. හරිද? මේ ඇවිල්ලා පොල් කටු වල දාලා තියෙනවා රුපියල් 150ෙන් දෙන්න හදලා තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. පේනව නේද ඔයාලට? මේවා රුපියල් 150ට දුන්නාට පාඩු නැහැ. හැබැයි මේවා ඉවතලා නැ මේ පොල් කට්ටක හදපුවාම යාළුවනේ ඔයත් ගොඩ මාත් ගොඩ. වියදමක් යන්නේ කිසිම. ඒ හින්දා පොඩි මුදලකින් මට මේවා හදලා දෙන්න පුළුවන්. මේකේ මීඩියා එක වශයෙන් දන්නවද ඔයා මම මොනවද දාලා තියෙන්නේ? පොල්ලෙලි කෑලි වලට වැලි. වැලි තියෙනවනේ ගෙදර මෙතන. වැලි ටිකක් දැම්මා පොල්ලෙලි කෑලි ටිකක් දැම්මා. මේ දේශීය එන්තූරියන් ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලා කතාවටත් තියෙනවනේ. ඒ හින්දා මොනවා හරි චුට්ටක් දාලා හදාගන්න පුළුවන්. මේ ඔක්කොම වලට පේනවද මේව රුපියල් 500ෙන් දෙන පැල බලන්නකෝ. මේ හැම එකක්ම මම හදලා තියෙන්නේ. මේ බලන්න පැල මොකේ දාන්නේ හැටි. හැම එකම ඔය රොඩු තමයි දාලා තියෙන්නේ. කොළ රොඩු මීඩියා දාලා තමයි හදලා තියෙන්නේ. දේශීය එන්තූරියන් කියන්නේ ටක් ගාලා හදාගන්න පුළුවන් වර්ගයක්. හැබැයි මේවා අපි විසිකන්න හොඳ නැහැ. හොඳම වර්ග තියෙනවා නම් ලස්සන වර්ග තියෙනවා නම් ඒවා පරිසම් කරගෙන යාළුවන්ටත් දීලා මේ බලන්න මේ ගස් කට් කරලා තියෙන විදිහ. ඔයාලට මම ඉගෙන ගන්න දෙයක් තමයි මේ හරහා කියලා දෙන්නේ. හොඳද? දැනුමට යමක්. පේනව නේද? මේ වගේ පැලබෝ කරගන්න දේශීය එන්තූරියන් වලිමුත්. මේ බලන්න මේක මේ ළඟදී කට් කරේ. මේ ලස්සන ලොකු මලක් හැදෙන රතු පාට එකක්. ඉතින් ඒ වගේ ඒවා කට් කරලා පැලබෝ කරලා මෙන්න මේ විදිහට ඉවතලන භාජනවල හදන්න. ඉවතලන භාජනවල හදන්න කියන්නේ ඇයි දන්නවද? එතකොට අපිට මේවා මාරු වෙන්නේ නැහැ බැංකොක් එන්තූරියන් එක්කන් කිසිම දවසක නේද? ඔයාලා මේ වගේ ඉවතලන භාජනවල මේවා හදලා මේවා ලොකු කරලා පොඩි මුදලකට විකුණන්න අපේ අයට. අපේම අය ගන්න ආසාවෙන් බලන් ඉන්නවා කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා චූටි මුදලකට විකුණන්න බලන්න. නැවතත් පෙන්නන්න මෙන්න මේ වගේ ලස්සන රතු පාටයි තැඹිලි පාටයි බයි කලර් තමයි තියෙන්නේ. මේ පුරුදු බයි කලර්නේ. මේ ලොකු මල් හැදෙන ඒවා තමයි තියෙන්නේ ඔයාලට දෙන්න. පේනවද?